ඔන්න ඉතින් මේ පටන් ගන්න යන්නේ මම ආසම විදිය දවසක්. ඒ මොකද දන්නවද? එලාම් එකක් නැතුව හිතන වෙලාවක ඇහැරෙන්න පුළුවන් දවසක්. අද සුදුමැණිකගේ අප්පච්චිගේ නිවාඩු දවසක්නේ. ටිකක් දවල් වෙනකන් නිදාගෙන ඔන්න මම ඇහැරිලා ආවා. බලන්නකෝ ඉර ලස්සනට පායගෙන එනකොට හඳත් ලස්සනට බැහැගෙන යන අපූරුව. දැන් ඉතින් මම මේ ගන්න හදන්නේ මගේ උදේ කෑම එක. අද ඉතින් සුදුමැණික අප්පච්චිත් එක්ක ඉන්න නිසා මම පොඩි මී ටයිම් එකකුත් අරගෙන එළියට ඇවිල්ලා මේ වෙල් හුලම් වැදි මේක කන්න තමයි හදන්නේ. සුදුමැණිකටයි අප්පච්චිටයි කැමති දෙයක් කන්න කියලා මම බතුත් ඉව්වා. ඒත් බලන්නකො මේ සුදුමැණික කන්නේ මොනවද කියලා. එයා ඉතින් අද චූම් පාන් තමයි උදේට කෑවේ. ඊට පස්සේ ඔන්න ඉතින් චුට්ටක් සෙල්ලම්. මං ඉතින් එයත් එක්ක චුට්ටක් වෙලා ඉඳලා කිචන් එක පැත්තට ආවා දවල් කෑම හදාගන්න කියලා. හේතුව මොකද්ද මම දන්නේ නැහැ. වට්ටක්ක කියන්නේ මම පොඩි කාලේ ඉඳන් වැඩි කන්න ආස කෑමක් නෙමෙයි. අයියා ආස නිසා වටාන ගෙඩියක් උයන්න ගත්තා. හැබැයි ඉතින් අද මම මේක හදන විදිහට ඕන කෙනෙක්ට කන්නම තමයි හිතෙන්නේ. ඔන්න ඉතින් අපේ දඟමල්ල ඇවිත් මගෙන් මොනවද ඉල්ලන්නේ බලන්නකෝ. අම්මා නෑ දැන් ඉතින් මේ වගේ වාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ මම මේ දැන් දැම්මේ අබ ඊට පස්සේ උළුහාල් ටිකකුත් ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඔන්න මම සුදු ලුණු ඊට පස්සේ ලුණු රම්පේ කරපිංචා අම මෙරිස් ඒ ටික ඔක්කොම එකතු කරගෙන ටිකක් වැදෙන්න දෙනවා. ඊට පස්සේ 3-5 කුඩු මිරිස් කුඩු ලුණු කුඩු කහ කුඩු ඒ ඔක්කොම මේකට දාලා පොඩ්ඩක් කළු වෙනකන් තියාගන්නවා. ඊට පස්සේ වට්ටක්ක කෑලි ටිකත් ඒකට දාගෙන හොඳට කලවම් කරගෙන ඊට පස්සේ වතුර ටිකක් දාලා ටිකක් කැම්බෙන්න තියෙනවා. ඔන්න ඉතින් මට හැමදේටම සයිඩ් සපෝට් දෙන්නේ මෙයා තමයි. එයාට ටිකක් ලැජ්ජාලු ෂර්ට් එකක් ගන්න නැහැ කියලා. ඔන්න දැන් සුදුමැණිකේ මමයි පොල් වතුර ටික තරගෙට බිව්වා. දැන් ඉතින් වට්ටක්ක එකත් හොඳ ගානට ඉදිලා තියෙන්නේ. අපි ඒකට ඕන දේවල් හදාගමුකෝ මෙන්න මෙහෙම. ලුණු සුදු ලුණු අමු මිරිස් ගම් මිරිස් ඒ වගේම පොල් මේ ඔක්කොම ටික හොඳට කොටලා වට්ටක්ක එකකට එකතු කරගත්තාම හරිම රසයි. ඔන්න ඉතින් මට ඒ ටිකත් සුදුමැණිකගේ අප්පච්චි මේ විදියට කොටලා දුන්නා.
දැන් ඉතින් මේ කොටාගත්ත මිශ්‍රණයත් මේකට දාලා පොල් කිරිත් දාලා හොඳට පැහැෙනකම් උයාගන්න තමයි තියෙන්නේ. ඒක දැන් ඉදුණා අපි ඒක බාලා එන්නක යන්න පොඩි ගමනක් ගිහින් එන්න. ඔන්න බටාන කරිය උයන අතරේ මට ආසාවක් ආවා පොලොස් කන්න. ඉතින් අපි කට්ටියම මේ ආවේ පොලොස් කඩන්න. මේ වගේ චූටි පොලොස් ගෙඩියකුත් කඩාගෙන අපි දැන් යන ගමන් ගිහින් හදමුකෝ රසටම. කිරිගා ගන්න කම්මැලි නිසා අයියා ඔන්න ඒක මට කපලා දුන්නා. ගෑස් ලිපක් විතරක් තියෙන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපරාධනේ පොලොස් ඉව්වොත් ගෑස් එක ගොඩක් ඉවර වෙනවනේ කියලා. ඉතින් එහෙනම් ඔයා මේ වීඩියෝ එක බලලා පොඩි අයිඩියා එකක් අරගෙන හදමු පොලොස් කරියක් හදන්න. මේ වගේ වලදක් ටිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන අබ්බ ඊට පස්සේ උළුහාල් දාලා ටිකක් වැදෙන්න තියාගමුකෝ. දැන් ඒකට ලුණු සුදු ලුණු දාලා පොඩ්ඩක් තෙම්පරාදු වුණාට පස්සේ ඒකට කුරුදු පොතු, කරාබු නැටි, එනසාල්, ඒ වගේම මලක තිබ්බ සාදික්ක කෑල්ලක් ඒකත් මම දාගත්තා. දැන් රම්පේ කරපිංචා, අමු මිරිස් ඒ ඔක්කොම දාලා හොඳට මේ ටික තෙම්පරාදු කරගමු. දැන් ඔන්න මම ඒකට ලුණු ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේ දාන්නේ 3-5 කුඩු. 3-5 කුඩුත් හොඳට තෙලෙන් බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ මිරිස් කුඩු, කහ කුඩු, ඒ හැම දෙයක්ම දාලා පොඩ්ඩක් කළු වෙනකම් බැදගමු. මිරිස් කුඩු 3-5 කුඩු කබල බැදලා ගත්තාම තවත් ගොඩක් ලස්සන පාටක් වෙන්න හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් මම අද මේ විදිහට තමයි මේක හදාගන්නේ. දැන් ඉතින් පොලොස් ටිකක් දාලා හොඳට කලවම් කරගෙන මෙන්න මේ ප්‍රෙෂර් කුකර් එකට මේ ටික ඔක්කොම දාගන්න. ඊට පස්සේ ඔයාලට කැමති නම් වතුර දාගෙන මේක හොඳට තම්බ ගන්නත් පුළුවන්. මම නම් මේ වෙලාවේ දියකිරි තමයි යොදාගන්නේ. මම මේකට පොඩි ගොරක කෑලි 3ක් විතරක් දාගත්තා. ගෑස් එකත් ඉතුරු කරගෙන මම නම් පොලොස් සියාගන්නේ මේ විදියට. ඉතින් විසිල් 7ක් විතර වදිනකම් මම මේක තියාගත්තා. එතකොට හොඳට ඉතින් පොලොස් ටික තැම්බිලා තිබුණා. දැන් මේක නිවාඩුව තැම්බෙනකම් එන්නකෝ තවත් චූටි ගමනක් යන්න මාත් එක්ක. මේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවද? ගුණ නැති කොළ. මොනවද? ගුණ කොළ. ගුණ නැති කොළ නෙමෙයි, ගොඩක් ගුණ කොළ වර්ගයක්. ගොඩක් අය නම් මේක කන්න කැමති. හැබැයි සමහර අය තිත්ත නිසා කන්න අකමැති. මමත් ඒ වගේම ඉස්සර කාපු නැති කෙනෙක්. හැබැයි ඉතින් දැන් නම් මේකේ අමුතු රසක් තියෙනවා කියලා හිතෙනවා. අපි මේකෙන් කොළ ටිකකුත් කඩාගෙන ගිහිල්ලා මදි පාඩුවට හොඳ අගුණ කොළ සම්බෝලයක් හදාගමු.
මේ කොළ ටික මෙන්න මේ වගේ චූටිවට කපාගෙන ලූණු ඒ වගේම අමු මිරිස් පොල් දෙහි දාලා හොඳට කලවම් කරගෙන සම්බෝලයක් හදාගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලොත් මම වගේ අඟුරු කොළ කන්න අකමැති කෙනෙක් නම් අදම කාලා බලන්නකෝ අපරාධ ඉස්සර කෑවේ නැති කියලා හිතේ. පදමට දෙහි ටිකකුයි ලුණු ටිකකුයි දාගත්තාම ඇත්තටම හරිම රසයි. ඔන්න ඉතින් ඒ අතරේ අපේ පොලොස් එකත් හොඳට ඉදිරිය වගේ. මම මුලින්ම මේ වගේ හැන්දක් අරගෙන ඒකේ වාෂ්ප ටික ඉවත් කරගෙන තමයි මේක අරින්නේ. ඒක ඉතින් ඕන කෙනෙක් දන්නවනේ ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරනවා නම් නේද? ඔන්න ඉතින් පොලොස් එක මේ වෙලාවෙදි උනත් කන්න පුළුවන්. හැබැයි ඉතින් මම මේක පොඩ්ඩක් වළඳකට දාලා මිටි කිරි ටිකක් දාලා චුට්ටක් උයාගන්න තමයි හදන්නේ. දැන් ඉතින් පොලොස් එකත් හොඳ පදමට ඇවිල්ලා තියෙන්නේ. මට හිතුණා ඉතින් මදු පාදුවට කරවල කෑල්ලක් තෙල් දාගන්න ඕනි කියලා. මම කරවල තෙල් එක ගන්නේ මුලින්ම කරවල කෑල්ල ටික මෙහෙම තෙලට දාලා බැදුනට පස්සේ ඒකට ගින්න දාලා ඊට පස්සේ තුනපාකුඩු ටිකකුත් දාලා පොඩ්ඩක් තෙලෙන් බැදෙන්න දෙනවා. ඊට පස්සේ ඒකට යන අමු මිරිස් මාළු මිරිස් රම්පේ කරපිංචා ටිකක් දාගෙන ඊට පස්සේ මිරිස් කුඩු ටික කාකුඩු ටිකක් දාගෙන පදමට කෑලි මිරිස් ටිකක් දාගෙන ලුණු චුට්ටක් විතර දාගෙන ඉතින් හොඳට තම්බ ගන්න තමයි තියෙන්නේ තෙලෙන්. මේ ඔක්කොම දාගෙන මේ වගේ පියනකින් චුට්ටක් වහලා තිබ්බාම වතුර දාන්න ඕනේ නැහැ. හොඳට තෙලෙන්න තැම්බෙනවා. එතකොට තමයි රස. බත් එක මම කලින්ම උයලා තිබුණේ රයිස් කුකර් එකට දාගෙන. ඉතින් මෙන්න මගේ දවල් කෑම එක. මම ඉතින් මේක දැන් අයියට දෙන්න තමයි යන්නේ මුලින්ම. මේ කෑම එක ඇත්තටම රසට තිබුණා. ගැලපෙන්නේ නැති වෙයි කියලා ඒ වෙලාවේ හිතට එන ඒවා හැදුවට ඇත්තටම ගැලපිලා තිබුණා. කොටම සුබ දවසක් ඉක්මනට මේ කෑම එක try කරලා බලන්නකෝ.